ඉතින් ඔයාලා හැමෝම ඉතාමත් ආදරෙන් අපේ channel එකට පිළිගන්න ගමන් අද අපි ඔයාලට අරගෙන එන්නේ ලංකාවේ EV market එකේ ලොකු පෙරලියක් කරන්න ආව BYD Atto 2 vehicle එක ගැන. ඉතින් මේ වීඩියෝ එකේදී මේ වාහනේ ඩිසයින් එක, ෆීචර්ස් වගේම ඉන්ටීරියර් එක ගැන ඔයාලට බලා ගන්න පුළුවන්. මේ වාහනේ පෙනුම ගැන කතා කරොත් compact SUV sporty look එකක් වෙන විදිහට නිර්මාණය කරලා තියෙනවා වගේම ඉස්සරහා sharp LED headlights වගේම පිටිපස්සෙන් connected tail lights බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට daytime running lights මේ විදිහට බලා ගන්න පුළුවන්. side profile එක ගත්තාම two tone design එකක් එක්ක 17-inch alloy wheels බලා ගන්න පුළුවන්. අපිට මේ වාහනේ හොඳ luggage space එකක් බලා ගන්න පුළුවන් වගේම ඊට පහලින් tire repair kit එක මේ විදිහට තමයි දීලා තියෙන්නේ. එතනම අපිට charging cable එකත් බලා ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රික් වාහනයක් ගැන කතා කරද්දී බැටරිය ගැන කතා කරන්න ඕනේ. ඉතින් මේ වාහනේ අපි බැටරිය ගැන කතා කරොත් BYD එකම නිෂ්පාදනය කරන බ්ලේඩ් බැටරි එකක් තමයි මේ වාහනේටත් දීලා තියෙන්නේ. ඒතර බැටරි කැපැසිටි එක කිලෝවොට් පැය 51.13ක් විදිහට දක්වලා තියෙනවා. එතකොට අපිට මේ බැටරි එකේ එක charge එකකින් කිලෝමීටර් 410ක් යන්න පුළුවන් කියලා තමයි කම්පැනි එකෙන් කියලා තියෙන්නේ. ඒ වගේම ඇක්සලරේෂන් ගැන කතා කරොත් තප්පර 12.6කින් බිඳුවේ ඉඳලා පැයට කිලෝමීටර් 100ක් වෙනකන් ස්පීඩ් එක ගන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. ඉතින් මේ වාහනේ ඉන්ටීරියර් එක মালටි ෆන්ක්ෂනල් ස්ටියරින් වීල් එකක් එක්ක ඔයාලට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම සෙන්ටර් කන්සෝල් එකෙත් අපිට කප් හෝල්ඩර්ස් දෙකක් එක්ක හොඳ ඉඩක් දීලා තියෙනවා ෆෝන්ස් තියාගන්න පුළුවන් විදිහට. ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක ගැන කතා කරොත් 12.8 inch rotatable touch screen එකක් අපිට මේ වාහනේ බලා ගන්න පුළුවන්. ඒ වගේ මේක Apple CarPlay වගේම Android Auto support කරනවා. ඉතින් මේ වාහනේ voice assist support කරනවා වගේම speakers 8ක හොඳ sound system එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම phone charge කරගන්න center console එකේ වගේම rear passengers ලටත් USB port එකක් සහ C port එකක් දීලා තියෙනවා. ඉතින් පිටිපස්සේ යන කට්ටියට tool එකේ යන්න rear passengers ලටත් AC vents දීලා තියෙනවා. මේ වාහනේ කම්ෆර්ටබිලිටි එක ගැන කතා කරොත් සින්තටික් ලෙදර් සීට්ස් තමයි මේ වාහනේ අපිට දීලා තියෙන්නේ. ඒ වගේම ෆ්‍රන්ට් සීට්ස් වෙන්ටිලේටඩ් සීට්ස් විදියට අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩ්‍රයිවර් සීට් එකට 6-way power adjustments දීලා තියෙනවා වගේම ෆ්‍රන්ට් පැසෙන්ජර් සීට් එකට 4-way power adjustments දීලා තියෙනවා. රියර් සීට්ස් වලටත් අපිට කප් හෝල්ඩර්ස් දෙකක් එක්ක මේ වගේ ආම් රෙස්ට් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම 60-40 split fold rear seats අපිට මේ වාහනේ බලා ගන්න පුළුවන්. BYD Atto 2 එකේ dimensions ගත්තාම දිග මිලිමීටර 4310ක්, පළල 1830ක් වගේම උස මිලිමීටර 1675ක් විදියට බලා ගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ වාහනයක් ගන්නකොට විශේෂයෙන්ම බලන්න ඕන දෙයක් තමයි ground clearance එක. ඉතින් මේ වාහනේ ground clearance එක මිලිමීටර 150ක් විදියට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් BYD Atto 2 එකේ safety වගේම options ගැන කතා කරොත් මේ වාහනේ අපිට airbags 6ක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ABS, stability control, traction control, hill hold assist වගේම 360 view camera system එකකුත් අපිට මේ වාහනේ අමතර options විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම adaptive cruise control, intelligent cruise control, lane departure warning, lane departure assist, front collision warning වගේ options ගොඩක් මේ වාහනේ include වෙලා තියෙනවා. ඉතින් BYD Atto 2 එකත් මේ වෙද්දි ලංකාවේ BYD showrooms වලට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලටත් BYD showroom එකකට ගියොත් මේ වාහනේ experience කරලා හොඳද නරකද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ වාහනේ ගැන ඔයාලගේ අදහස් පහලින් තියෙන comment section එකේ දාන්න කියලා ආරාධනා කරන ගමන් අදට අපි ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.